පංචකර්ම ශරීරයේ දෝෂ ඉවත් කරන ආකාර කර්ම පහක් ගැන ආයුර්වේදයේ සඳහන් වෙනවා. වමන, විරේචන, නස්ය, රක්ත මෝක්ෂණ සහ වස්ති. මේ කර්මයන් අපි උපයෝගී කරගෙන රෝගී පුද්ගලයාගේ රෝගය සුවපත් කරනවා වගේම නිරෝගී පුද්ගලයාගේ නිරෝගීතාවය වැඩි දියුණු කරනවා. නිරෝගීතාවය පවත්වාගෙන යන්න අපි මේ කර්ම උපයෝගී කරගන්න. මෙම කර්ම සිදු කරන්න කලින් අපි රෝගියාගේ රෝගී තත්ත්වය සහ දෝෂ තත්ත්වය පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම රෝගියාගේ බල දුබලතාවය අපි පරීක්ෂාවකට ලක් කරනවා. මෙම පරීක්ෂාවෙන් අනතුරුව අපි පූර්ව කර්ම වගේම ප්‍රධාන කර්ම, පශ්චාත් කර්ම. ප්‍රධාන කර්මය වෙන්නේ මේ පංච කර්මයන්. ඊට පස්සේ පශ්චාත් කර්ම විදිහට අපි රෝගියාව නැවත අධීක්ෂණයකට යොමු කරනවා, භාජනය කරනවා. අපි රෝගියාව නැවත යථා තත්ත්වයට සූදානම් කරනවා. මෙම පූර්ව කර්ම විදිහට අපි ස්නේහණය, අභ්‍යංග සහ ස්වේද සිද්ධ කරනවා. එහිදී අපි ස්නේහණය විදිහට තෙල් ආලේප කිරීම, තෙල් පානයට වගේම ස්වේදය විදිහට අපි දහඩිය දැන්වීම, පොට්ටනි වලින් තැවීම, නාඩි ස්වේදය, පිටි ස්වේදය වගේ දේවල් සිදු කරනවා. මේ දේවල් තමයි අපි පූර්ව කර්ම විදිහට සිද්ධ කරන්නේ. ඒකෙදි එන කුටි ස්වේදය, ස්ටීම් බාත් කියලා කියන්නේ අපි පංචකර්ම වලට යොදා ගන්න, පංචකර්ම වලට පෙර යොදා ගන්න, රෝගියාව සූදානම් කරන්න යොදා ගන්න පූර්ව කර්මයක්. ඒක නෙමෙයි පංචකර්ම කියලා කියන්නේ. පංචකර්ම කියන්නේ මම පෙර සඳහන් කළ වමන, විරේචන, නස්ය සහ රක්ත මෝක්ෂණ වස්ති කියන කර්ම පහට. මගෙන් ගොඩක් රෝගීන් අහනවා මේ කුටි ස්වේදය නැත්නම් ස්ටීම් බාත්, එතකොට ශිරෝධාරා, මේ දේවල්ද පංචකර්ම කියන්නේ. ඒ නිසාම තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ පංචකර්ම කියන්නේ මොනවද කියලා. අපි මේ පංචකර්ම සිද්ධ කරන්නේ මොනවටද, කොයි වගේ රෝගී තත්ත්වවලටද කියන එක ඉදිරියේදී කතා කරලා බලමු.